දෙවිවරු ඇසූ ප්‍රශ්න ඇතුළත් දේවතා සංයුතය තුළ සඳහන් වෙන්නේ මොනවද? අපගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයා වෙත පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළේ ශ්‍රී සද්ධර්මයයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් 3 මාසයකට පස්සේ මහරහතන් වහන්සේලා විසින් ලෝක සතුන්ගේ යහපත පිණිස ධර්මයේ සහ විනය වශයෙන් ඒ සංගායනා කළා. එහිදී සම්බුද්ධ දේශිත ශ්‍රී සද්ධර්මය නිකාය වශයෙන් කොටස් කරන ලද්දේද ඒ රහතන් වහන්සේලා විසින්මයි. අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ දීර්ඝ දේශනා ඇතුළත් කොටස දීඝ නිකාය නමින් හැඳින්වෙනවා. මධ්‍යම ප්‍රමාණ දේශනා ඇතුළත් කොටස මජ්ක්‍ධිම නිකාය නමින් හැඳින්වෙනවා. අංක වශයෙන් පිළිවෙලින් ධර්ම කරුණු වැඩිගෙන යන දේශනා ඇතුළත් කොටස අංගුත්තර නිකාය කියලා හැඳින්වෙනවා. කුඩා දේශනා ඇතුළත් කොටස බුද්ධක නිකාය නමින් හැඳින්වෙනවා. එයට ඇතුළත් නොවන සුවිශේෂී දේශනා සියල්ල එකතු වනසේ මහරහතන් වහන්සේලා විසින් සකස් කොට වදාළ සංයුත්ත නිකාය කියලා තවත් කොටසක් තියෙනවා. ප්‍රථම ධර්ම සංගායනාවේ ප්‍රධානත්වයේ දරූ පරම පූජනීය මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට පැවරුනේ මෙම සංයුක්ත නිකාය ආරක්ෂා කර ගැනීමට. සංයුක්ත නිකාය කියන්නේ සද්ධර්ම සාගරයේ මුතුමැණික් දියමන්ති පිරු ස්වර්ණමය නෞකාවක් වගේ. විදර්ශනා ප්‍රඥාව වහා ලබා දෙන ආශ්චර්යවත් දෙසුම් වලින් සංයුක්ත ධර්ම භාණ්ඩාගාරයක් වගේ. සංයුක්ත නිකාය ප්‍රධාන වශයෙන් කොටස් 5කට බෙදෙනවා. ඒවා හඳුන්වන්නේ වර්ග නමින්. ඒ තමයි සගත වර්ගය, නිදාන වර්ගය, බන්ධක වර්ගය, සලායතන වර්ගය, මහා වර්ගය වශයෙන්. මෙහි සගත වර්ගයේ සූත්‍ර 271ක් ඇතුළත් වෙනවා. නිදාන වර්ගයේ සූත්‍ර 406ක් ඇතුළත් වෙනවා. එහි බොහෝ සූත්‍රවල දැක්වෙන්නේ පටිච්ච සමුපාදය ගැන. කන්දක වර්ගයේ සූත්‍ර 716ක් ඇතුළත් වෙනවා. එහි බොහෝ සූත්‍රවල දැක්වෙන්නේ පංච උපාදානස්කන්ධය ගැන. සලායතන වර්ගයේ සූත්‍ර 2286ක් ඇතුළත් වෙනවා. එහි බොහෝ සූත්‍රවල දැක්වෙන්නේ ආයතන 6 ගැනයි. මහා වර්ගයේ සත්‍යස් බෝධිපාශික ධර්ම ගැන ඇතුළත් වෙලා තියෙන සූත්‍ර දේශනා 3977ක් ඇතුළත් වෙනවා. ඒ අනුව සංයුත්ත නිකායේ සූත්‍ර දේශනා 7656ක් ඇතුළත් වෙලා තියෙනවා. සංයුත්ත නිකායේ පළවෙනි කොටස වන සගත වර්ගයේ ඉතා ගැඹුරු ධර්ම කරුණු සංක්ෂේපයෙන් සඳහන් කරලා තියෙනවා. ඒත් නුවණින් විමසා තේරුම් ගැනීමේ හැකියාව ඇති කෙනෙකුට ඒ තුලින් ගැඹුරු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. සංයුත්ත නිකායේ මුල් කොටස වන සගත වර්ගයේ සංයුත්තය නමින් කොටස් 11ක් ඇතුළත් වෙනවා. ඒව තමයි දේවතා සංයුත්තය, දේවපුත්ත සංයුත්තය, කෝසල සංයුත්තය, මාර සංයුත්තය, භික්ඛුණී සංයුත්තය, බ්‍රහ්ම සංයුත්තය, බ්‍රාහ්මණ සංයුත්තය, මංගීස සංයුත්තය, වන සංයුත්තය, යක්ක සංයුත්තය, සක්ක සංයුත්තය වශයෙන්. දේවතා සංයුත්තේ නොඑක් අප්‍රකට දෙවිවරුන් ගැන දෙව් පිරිසක් ගැන සඳහන් වෙනවා. ඔවුන් බුදු සමිඳුන් ළඟට පැමිණ නොයෙකුත් ප්‍රශ්න අසන අයුරුත් ඒ ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ වදාරන පිළිතුරුත් මෙහි සඳහන් වෙනවා. සමහර දෙවිවරුන්ගේ ගාථාවන් අපගේ බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරන අවස්ථාද දකින්නට ලැබෙනවා. දෙවිවරුන්ගේ මිනිසුන්ගේ අදහස් අතර ලොකු වෙනසක් නැති බව මේ දේවතා සංයුතය කෙනෙක් කියවනවා නම් ඊටම හොඳින් පැහැදිලිව දකින්නට පුළුවන්. දේවතා සංයුතයේ සූත්‍ර 81ක් තිබෙනවා. ඊළඟට අපිට හමු වෙන්නේ දේවපුත්ත සංයුතය. විවිධ නම් සඳහන් දිව්‍ය පුත්‍රයන් රාශිකගේ අදහස් සහ ඔවුන්ට අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දුන්න පිළිතුරුත් මෙම සංයුතයෙන් දැනගන්න පුළුවන්. මෙහි සූත්‍ර 30ක් දකින්නට ලැබෙනවා. ඉන්පස්සේ තියෙන්නේ කෝසල සංයුතය. කෝසල සංයුතයේ කොසල් රජතුමා මුල් කරගෙන අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ රමණීය දේශනා හම්බ වෙනවා. මාර පරාජය කළ අපගේ ධර්ම ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් තම ශ්‍රාවක ජනතාවට මාරයා වගේම මාරයාට බැඳී යන ආකාරයත් මාරයාගෙන් නිදහස් වන ආකාරයත් මැනවින් පෙන්වා දෙනවා. මාරයා ගැන වල්ගත් තොරතුරු රැසක් මාර සංයුතය තුලින් අපට ඉගෙන ගන්න පුළුවන්. අපගේ බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවිකාවන් වන භික්ෂුණීන් වහන්සේලාගේ නුවණැස නැසීමට මාරයා පැමිණෙන අයුරුත් එයට නිර්භීතව මුහුණ දෙන භික්ෂුණීන් වහන්සේලාගේ ප්‍රඥාවන්ත පිළිතුරුත් භික්ඛුණී සංයුතයේ සඳහන් වෙනවා. මිනිසුන්ට වගේම දෙවි බඹුන් හටත් ශාස්ත්‍රූ වූ අපගේ බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ බඹුන් හා දහම් සංවාදයේ යෙදෙන අයුරු බ්‍රහ්ම සංයුතයේ සඳහන් වෙනවා. ඒ වගේම බ්‍රහ්ම ආරාධනාවෙන් පස්සේ දහම් දෙසන්නට මුලින්ම බුදු ඇසින් ලෝ බලා වදාරන අයුරුත් බ්‍රහ්ම සංයුතයෙන් අපිට දැනගන්න පුළුවන්. ඊළඟට අපිට හමු වෙන්නේ බ්‍රාහ්මණ සංයුතය. නොයෙකුත් යාග හෝම පුද පූජාවල ඇලී සිටින කුලමාණෙන් ඉදිමී ගිය බ්‍රාහ්මණීන් බුදුරජාණන් වහන්සේගේ කාරුණික දහම් මගින් දමණය වෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටික පිළිවෙත් අත්හැරලා බුදුරජාණන් වහන්සේගේ කීකරු ශ්‍රාවකයා බවට පත්වන ආකාරයත් මේ තුලින් අපට දැනගන්න පුළුවන්. අති විශිෂ්ට කාව්‍ය නිර්මාණ ප්‍රතිභාණින් යුතු අපූර්ව රහතන් වහන්සේ නමක් පිළිබඳව තොරතුරු අපට ඊළඟ සංයුතෙන් හමු වෙනවා. ඒ තමයි වංගීච සංයුතය. වංගීස මහරහතන් වහන්සේ බලවත් උත්සාහයකින් යුක්තව ජීවිතය ජයගත් ආකාරයත්
උන්වහන්සේගේ කාව්‍යමය ප්‍රතිහාරයන් ඉතා සුන්දර ලෙස දැනගැනීමෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගැන බලවත් ශ්‍රද්ධාවක් අපිට ඇති කරගන්න පුළුවන්. ඊළඟට අපිට හම්බ වෙන්නේ වන සංයුතයයි. වනයේ හුදකලාවේ වාසය කරන භික්ෂූන් සමග කතාබස් කරන දෙවිවරුන් ඒ භික්ෂුන් වහන්සේලාව ධර්ම මාර්ගයේ උනන්දු කරන ආකාරය මෙහිදී අපිට දකින්න පුළුවන්. ඉන්පස්සේ දැක්වෙන යක්ක සංයුතේ බල සම්පන්න අමනුෂ්‍යයන් යක්ෂයන් ගැන සඳහන් වෙනවා. සමහර විට දෙවිවරුන් ගැන ප්‍රචණ්ඩ ගති ඇති යක්ෂයන් ගැන තොරතුරු සඳහන් වෙනවා. මේ අමනුෂ්‍යයන් තිසරණේ පිට ලබන අයුරු මෙහිදී අපිට ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට සගත වර්ගයේ අවසානයේට හමුවන්නේ සක්ක සංයුතයයි. ශක්‍ර දෙවියන්ගේ අප්‍රකට තොරතුරු රාශියක්ම මෙම සංයුතෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි ඉදිරියේදී දෙවියන්ට වදාළ සම්බුදු බණ නමින් එම සංයුත්ත නිකායේ දේවතා සංයුතය සහ දේවපුත්ත සංයුතය ඇතුළත් සූත්‍ර මූලික කරගෙන වීඩියෝ පෙළක් ගෙනීමට අප බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් විදිහට මෙම වීඩියෝකේ අවසානයේදී දේවතා සංයුතයේ පළවෙනි සූත්‍රය වන සසර සැඩපහර තරණය කිරීම ගැන වදාළ දෙසුමක් වන ඕගතරණ සූත්‍රය අපි කෙටියෙන් ඕගලන්ට පැහැදිලි කරලා දෙන්න. ඒ මෙහෙමයි. ඒ දිනවල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනයේ අනේපිඬු සිටුමාගේ අසපුවේ. එදා රැය පහන් වෙද්දී එක්තරා දෙවි කෙනෙක් මුළු මහත් ජේතවනයේම ඒකාලෝක කරගෙන භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න ආවා. ඇවිදින් භාග්‍යතුන් වහන්සේට වන්දනා කර පැත්තකින් සිටගත්තා. පැත්තකින් හිටගත් එම දෙවියන් භාග්‍යතුන් වහන්සේගේ මෙහෙම ඇසුවා. නිදුකානන් වහන්සේ, ඔබ වහන්සේ මේ සසර සැඩපාර තරණය කළේ කොහොමද? බුදුරජාණන් වහන්සේ මෙහෙම පිළිතුරු දෙනවා. මම පිටල හිටියෙත් නැහැ. මම උත්සාහ කළෙත් නැහැ. අන්න ඒ විදිහටයි සසර සැඩපාර මම තරණය කළේ. ඉන්පස්සේ දෙවියන් මෙහෙම අහනවා. නිදුකානන් වහන්සේ, ඔබ වහන්සේ පිටා සිටින්නෙත් නැතුව, උත්සාහ කරන්නෙත් නැතුව සසර සැඩපාර තරණය කළේ කොහොමද? ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ මෙහෙම පිළිතුරු දෙනවා. යම් විටක මම පිටා සිටින්නට හැදුවොත් එවිට මාව ගිලා ගන්නවා. මේකේ තේරුම කාමසුකල්ලිකාණු යෝගයේ පිහිටා නොසිටිය යුතු බවයි. ඒ වගේම මම යම් වෙලාවක උත්සාහ කරන්නට ගියොත් එවිට මාව උඩට මතුවෙනවා විතරයි. මේකේ තේරුම අත්තකීලමතාණු යෝගය අත්හල යුතු බවයි. ඉතින් ඔන්න ඔය ආකාරයට මම පිහිටන්නෙත් නැතුව උත්සාහ කරන්නෙත් නැතුව සසර සැඩපාර තරණය කළා. ඊපස්සේ දෙවියන් මෙහෙම කියනවා. පිහිටන්නෙත් නැතුව උත්සාහ කරන්නෙත් නැතුව මේ ලෝකේ විසත්තිකා නම් වූ තෘෂ්ණාවෙන් එතර වුණ පිරිණි වුණ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නයක් කලාතුරකින් තමයි මට දැක ගන්නට ලැබුණේ. ඒ දෙවියන් ඔය විදිහට කිව්වා. ශාස්ත්‍රුන් වහන්සේ එය අනුමත කළා. එවිට එම දෙවියන් ශාස්ත්‍රුන් වහන්සේ මාගේ අදහස අනුමත කොට වදාළ සේකයි කියලා භාග්‍යතුන් වහන්සේට වන්දනාමාන කළා. පැදගුණු කළා. එතනම නොපෙනී ගියා. බුදුදහම කියන්නේ මේ දුර්ලභ මිනිස් ජීවිතයට ලැබෙන මහා ප්‍රඥා නිදානයක්. ඒ නිසා ඔබත් ඒ උතුම් බුද්ධ දේශනා ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ඉගෙන ගන්න. එම ධර්මය අවබෝධ කර ගැනීමට මහන්සි ගන්න. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම ඔබටත් තමන්ගේ ජීවිතය තුළ ප්‍රඥා ලෝකේ උදා කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා කරගන්න. මොකද මේ විශ්වය තුළ හැම කාලයකම බුද්ධ ශාසනයක් පහළ වෙන්නේ නැහැ. බුද්ධ ශාසන පහළ වීම අතිශයින්ම දුර්ලභයි. ඉතින් මේ ලැබපු බුද්ධ ශාසනය තුළ ඔබ ඔබගේ ප්‍රයෝජනෙ ලබා ගන්න. නැතිනම් මේ සසර සැඩපාරට හසු වෙලා ඔබව තව තවත් දුක්ඛිත තත්වයට මේ සංසාරයේ විසින් ඇද දාන්න පුළුවන්. ඒ නිසා ඔබ වහවහ ධර්මයේ සඳහා අප්‍රමාදී වෙන්න. ඉතින් මේ වටිනා ධර්ම දානමය වීඩියෝව නොදන්නාට දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඊළඟ කොටසකින් අපි හමු වෙමු. අදට නම් අපි සමු ගන්නම්. ඔබට ජයග්‍රාහී සුබ දවසක් වේවා.